ඉතින් ඔන්න කාලෙකට පස්සේ ඔයගොල්ලෝ හැමෝම හම්බ වෙන්න අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් සනීපෙන් පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද vlog එක මම වෙසක් සමරන්න ගියපු දේ ගැන. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මම අලුත් videos දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් එතකොට. ඉතින් අපි අපේ ලොකු අක්කගේ බබත් එක්කලා තමයි මේ පාර වෙසක් බලන්න ගියේ. එයාගේ අම්මට ටිකක් සනීප නැති නිසා. ඉතින් අපි මුලින්ම අපේ ගෙවල් ගාව තිබුණ වෙසක් කුඩුවක් බලලා ගියා මොරටුවට. ඉතින් පේනවනේ මම අසනීපෙන් ඉන්නේ. ඉතින් මේ විදිහට මොරටුවේ වෙසක් බැලුවා. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මම මේ ඉන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලේ. ඉතින් කියන්න සතුටුයි ඒ මගේ සහෝදර පාසල. කියන්නේ මම ඉගෙන ගන්නේ මොරටුව වේල්ස් කුමරි විදුහල. ඒ කියන්නේ Princess of Wales College එකේ. එතකොට අපේ සහෝදර පාසල තමයි Prince of Wales College එක. ඉතින් හැම පාරම වෙසක් එකට මේගොල්ලොන්ගේ ඉස්කෝලේ ඒගොල්ලෝගේ ග්‍රේඩ්ස් වලින් එක ලස්සන වෙසක් කූඩු හදලා වෙසක් කරාටයක් හැම අවුරුද්දකම තියෙනවා. ඉතින් මේකේ ලස්සන බලන්නකෝ ඇත්තටම හරිම ලස්සනයි. ඒ කියන්නේ නලදා පෙරහැර තමයි ස්ට්‍රක්චර් එක තිබුණේ. මේක හරිම ලස්සනයි. මේ ඉතින් පොඩි තොරන් තිබුණා, ලස්සන කූඩු තිබුණා. ඊට අමතරව ඒ ඉස්කෝලේම අපි ඉස්කෝලේ සම්විධානය කරපු දන්සල් ගොඩක් තිබුණා. හැබැයි මම යන වෙලාවදී නම් දන්සල් ටික ඉවර වෙලා තිබුණා. ඒත් තව දන්සල් තිබුණා, බීම දන්සල්, කඩල දන්සල් වගේ ඒවා. ඉතින් ඔන්න ඔයාත් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාට පුළුවන් පොසොන් එකට කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. ලබන අවුරුද්ද වෙසක් එකට ඔන්න මොරටුව වේල්ස් කුමර විදුහලට ගියොත් ලස්සන කෝඩු ටිකක් වගේම එක විදිහේ ඔයගොල්ලෝ දැකලා නැති විදිහේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් බලන්නකො මෙන්න මේකත් මාරම ලස්සන කූඩුවක්. ඒක උඩින් වතුර වැටෙන විදිහට තමයි හදලා තිබ්බේ. මේ හදලා තිබුණ තොරණ ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලොත් යන්න ලබන අවුරුදු වෙසක් එකට. ඉතින් මම දැන් අපේ ඉස්කෝලේට මගේ ඉස්කෝලේට යන ගමන් මේ ඉන්නේ. ඉතින් බෝයි ස්කූල් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් එකෙන් ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් අපේ ඉස්කෝලේ මෙන්න මේ විදිහට ලස්සනට සරසලා තිබුණා. ඉතින් අපේ ඉස්කෝලේත් බලලා මම ආයෙම අපේ බෝයි ස්කූල් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ටිකක් අසනීපෙන් හිටපු නිසා ටිකක් හයියෙන් ඇවිදිද්දි පොඩි මහන්සි ගතියක් එනවා. ඉතින් මේ තියෙන අපේ බෝයි ස්කූල් එකේ ඈතට පේන විදිහ මම මාස්ක් එකක්ම දාන්න තමයි ගියේ. ඉතින් අපි ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා ගියා. මෙන්න මේ මොරටුවේ තියෙන මොරටුව බස් හෝල්ට් එකේ තිබුණ ස්ටේෂන් එකේ තිබුණ තොරණ බලන්න මේ තියෙන්නේ පානදුරේ. හරිද පානදුරේ රවුන්ඩ් බවුඩ් එකේ තිබුණ චෛත්‍යය. එතකොට මේක පානදුර තොරණ. ඉතින් අර රවුන්ඩ් බවුඩ් එකේ තිබුණ මේ අර චෛත්‍යය හරිම ලස්සනයි. ඒක මාරම කලර්ෆුල්. මේ හරිම ආසයිට මේක දැක්කට පස්සේ ඉතින් තොරණ බලන ගමන්ම පොඩි ස්නැක්ස් ටිකක් ගත්තා කන්න. ඇත්තට මම පොඩි කාලේ හරිම ආසයි ඊට පස්සේ කඩල ටිකකුත් අරගත්ත මම. කඩල එක නම් එන ගමන් තමයි මම කෑවේ. ඒ එන ගමනොත් ඔන්න වෙසක් කුඩු වගේක් තිබිලා බබත් එක්කලා ඒක බැලුවා. ඉතින් ගොඩක් ලස්සන නිර්මාණ තිබුණා. අපිට හිතන්නවත් බැරිද ලොකු මහන්සියක් අරගෙන හදපු ලස්සන නිර්මාණ ගොඩක් තිබුණා බලන්න. ඉතින් ඔන්න පානදුර මොරටුව හරි ඉන්න කෙනෙක් නම් ඔයාට වෙසක් බලනවා නම් ඔන්න ඔයා ඉන්නේ හොඳම ප්‍රදේශවල තමයි. ඔයාට වෙසක් බලන්න ඕන තරම් පුළුවන්. ඉතින් පොසොන් එකටත් ඒ වගේ තමයි. පොසොන් එකට දන්සල් ගොඩක් තියෙනවා. මට මේ පාර දන්සල් වලට යන්න හම්බුන්නේ නැහැ. මොකද මම ටිකක් අසනීපෙන් ඉන්න හින්දා. ඉතින් ඔන්න මොරටුවට ගිහිල්ලා
හැමතැනම ගිහිල්ලා දැන් ඉතින් අවසානයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අද vlog එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. අපි පානදුරෙන් ඇවිල්ලා ඔන්න ආයෙම ගෙදර යන ගමන් ඉන්නේ. ඔයගොල්ලෝ හැමෝම සනීපෙන් ඉන්න. බයි.